පුංචි දුවලා වැඩිපුරම ආදරය කරන්නේ තාත්තට. එයාලගේ ලෝකේ වීරයා තාත්තා. ඒ වගේම තමන්ගේ පුංචි දූ සිඟිත්තගේ හුරතල් කතාවලට, හුරතල් හිනාවලට, ඇස්වලට කඳුළු උනන තාත්තලා අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඒත් ඒ ආදරණීය තාත්තලා අතර හිටපු පාපතර තාත්තා කෙනෙක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ. තමන්ගේ ලේන් ඉපදුණු සිඟිති දියණිය අවුරුදු 3ක් තිස්සේ ගොදුරු කරගත් මේ කාමාතුරයා අද රාජාංගනීය පොලිසියට ගෙනාවා. තාත්තගේ අතින් විතරක් නෙවෙයි ඒ අවාසනාවන්ත දියණිය තමන්ගේම වැඩිමහල් සහෝදරයාගෙත් ගොදුරක් බවට පත් වෙලා. අද මේ විදිහට විලංගු වැටුනේ රාජාංගනයේ යාය 14 ගමේ ඉන්න පාපතර තාත්තා කෙනෙකුටයි පුතෙකුටයි. අවුරුදු 10ක් වයස පුංචි දුවකගේ මුළු ආත්මයම කොල්ල කාපු ඒ දෙන්නව පොලිසියට අරගෙන ආවා. අවුරුදු 3ක් තිස්සේ Tamanට සිද්ධ වුණු බරපතල අතවර ගැන ඒ පුංචි දුව පොලිසියේ නැන්දලට කිව්වා. මේ නරුම තාත්තාටින් මුල් වරට යා අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ 2009 අවුරුද්දේ. එදා ඉඳන් වරින් වර අවස්ථා ගණනාවකදීම තමන්ගෙම දුවට අතවර කරන්න තරම් මේ නරුම තාත්තා අමානුෂික වෙලා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 14ක් වයස එයාගේ අයියාගෙනුත් කාලෙක ඉඳන් කරදර වෙනවා කියලා පුංචි දුව කියනවා. අයියාගෙන්ද වැඩි කරදර වුණේ තාත්තගෙන්ද? තාත්තගෙන්. දුව එපා කියලා නැද්ද? තියෙනවා. එයාලා ඒ කියන දේ අහන්නේ නැත්. මේක ඇයි දුව වැඩි හිටියෙකුට කිව්වේ නැත්තේ? මම කිව්වා කුඩම්මට. කුඩම්ම කිව්වා පොලිසියට කියනවා කියලා. අමන තාත්තා කෙනෙක් ලැබුණු මේ දුවට අම්මගේ ආදරයවත් හරියට ලැබිලා නැහැ. එයා ඉඳලා තියෙන්නේ තාත්තගේ දෙවෙනි බිරිඳත් එක්ක. ඒ කුඩම්මත් මේ දේවල් දැනගෙන ඉඳලා තියෙනව විතරක් නෙවෙයි. ඒවට අනුබලක් දීලා. කුඩම්ම කිව්වා නම් ගියෙන් එහෙම අහන්න කියලා. ඒක හැමතිස්සෙම වගේ අහන ඇහුනේ තුනත් කුඩම් ගහන. කුඩම් ආට කිව්වාට කියලා. හැම දෙයකින්ම පීඩාවට පත් වෙලා හිටපු පුංචි දුව බරපතල පහර කෑම්වලටත් ලක් වෙලා. කුඩම් මට කිව්වා පිහිය රත් කරන්න තියන්න කියලා. ඊට පස්සේ මං ඒක අරගෙන නංගිගේ අතේ ඇතිල්ුවා. මේ පාපෝච්චාරණය කරපු පුංචි දුවගේ අයියත් පාපතර තාත්තත් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ අමනයින්ට මොන දඬුවම ලැබුණත් මේ සිඟිත්තියට නැතිවුණු ආත්මය ආයෙත් කවදාවත් ලැබෙන එකක් නැහැ.